තරුෂි ඇඩ් දුන්නේ නැද්ද? පටන් ගමුද? हाँ මේ टाइप 4 පහළවයි ඉන්නේ මේ පොඩ ඉන්න. අනිත් කට්ටිය සෙට් වුනේ නැද්ද දන්නේ නැහැ. නෑ මීටින් එකෙන් භාගයක් විතර යනවා බා. ඊපස්සේ අවුලක් නැහැ ඔහොම කරගෙන යන රෙකෝඩින් එදාම මෙහෙම. अकॉर्डिंग තියෙනවා टाइप 4 එක dy බෙදීම dx ධන p dy සමානයි q කියලා. ඒ මේ වගේ ටයිප් එකකට දීලා තියෙනවනේ ඒක ටයිප් 4 එකක්. ඊට පස්සේ ඊට පස්සේ අපි මේකෙදි මෙන්න මේකෙදි තමයි i එක එන්නේ. i සමානයි e p tx ගේ අනුකලනය. හරිද? ඊට පස්සේ අපි මේ අනුකලනය කළ මෙතෙන්ට e ටගයක් ගන්නවානේ. සමානයි කියලා. ඒ අගෙන් ಗುಣ වෙන්න ඕනේ මේ ඔක්කොම. i බෙදීම dx ධන ipy සමානයි q iq. ඊට පස්සේ එන්නේ d බෙදීම dx y. මෙන්න මේ සම්පූර්ණ එකටම තමයි මේක එන්නේ. සමානයි iq. ඊට පස්සේ තමයි මේක අනුකලනය කරන්නේ. ඊට පස්සේ මෙතනින් පස්සේ අනුකලන පාර්ට් එක. අනුකලන පාර්ට් එක අරගෙන අන්තිම උත්තරේ ගන්න තියෙන්නේ. මේක තමයි ටයිප් 4 එක. I එන්නේ මේකට. ඊට පස්සේ ටයිප් 5 එක ඒකෙදි dy බෙදීම dx දාන py සමානයි qn. මේ n එක විශ්ල වෙනකට වඩා ඊට පස්සේ ඔක්කොම ටික මේ ඔක්කොම පද ටික බෙදන්න ඕනි yn ගෙන්. ඒ බෙදලා ඉවර වෙලා ගන්න ඕනි z සමානයි y එක ඍණ n කියලා ආදේශයක්. ඊට පස්සේ අවකලනය කළා ටයිප් 4 එකට ගිහිල්ලා ටයිප් 4 එකේ ටික තමයි ඊට පස්සේ කරනවා. ටයිප් 4 එකට ගියාට පස්සේ තියෙන්නේ i අරගෙන
ඒ විදිහට සුළු ගණන් යන එක. ටයිප් 6 එක තමයි අර MDX දැන් NDY කියන්නේ. අර මම පළවෙනියටම කරේ ගානක්. අන්න ඒ ටයිප් එකේ ගණන් තමයි ටයිප් 6 කියන්නේ. MDX ධන NDY සමානයි බිඳුවයි. ඩෙබා M බෙදීම ඩෙබා y සමානයි ඩෙබා n බෙදීම ඩෙබා x. ඊට පස්සේ F1 සමානයි MDX F2 සමානයි NDX ඒ දෙකේම අවකලන අරගෙන F1 ධන F2 සමානයි C කියලා අරගෙන නියතට අගයක් ගන්න තියෙන්නේ. ඒක තමයි ටයිප් 6 එකේ තියෙන්නේ. ටයිප් 1 2 3 ඔය තුන එකට සම්බන්ධයි. ඒ කියන්නේ ටයිප් 1 එක ටයිප් 1 මයි ටයිප් 2 එකේදී අවකලනය කළා ඊට පස්සේ ටයිප් 1 එකට යන්න තියෙනවා. ඊට පස්සේ ටයිප් 3 එකේදී මොකද x සමානයි x ධන h y සමානයි y ධන k කියලා ආදේශ අරගෙන සුළු කරලා ඉවර වෙලා k තු h තියෙව්වට පස්සේ ටයිප් 2 එකට යන්නේ. ඊට පස්සේ ටයිප් 2 එකෙන් ටයිප් 1 එකට යන්නේ. ටයිප් 1 ටයිප් 2 ටයිප් 2023 ගාන ඔයාලා ගාන බලන්න පුළුවන් ගාන තියෙනවානේ. පළවෙනි එකේ තියෙන dy බෙදීම dx සමානයි 3y වර්ග ඍණ y වර්ග sin x කියමු. dy බෙදීම dx සමානයි අපිට y වර්ග එළියට ගන්න පුළුවන් නේ 3 වෙන sin x 3 වෙන sin x කියලා වරහන් ඇතුළට දෙනවා ඊට පස්සේ dy බෙදීම dx ඒ කියන්නේ dy පදයි y පදයි එක පැත්තකට ගන්න පුළුවන් x පදයි dx පදයි එක පැත්තකට ගන්න පුළුවන් එතකොට එක බෙදීම y වර්ග එක බෙදීම y වර්ග dy සමානයි 3 ඍණ sin x dx කියලා ඊට පස්සේ type 1 නේ ඊට පස්සේ අනුකලනය කරන්න තියෙන මේ ටික අනුකලනය කරාම එනවනේ අන්තිමට අන්තිම උත්තරේ එනවනේ අනුකලනය කරලා ඉවර වුණාම y සමානයි ඍණ
එක බෙදීම 3x ධන cos x ධන c කියලා. y sin x සමානයි cos ධනය x. හරිද? ඊට පස්සේ මේ ටික ඔක්කොම cos x එකෙන් බෙදනවා අපි. බෙදුවාම එන්නේ dy බෙදීම dx ධන y tan x සමානයි cos වර්ග x කියලා. මේක අපිට ගන්න පුළුවන් මෙන්න මේක p කියලා. මේක q. එතකොට ගන්න type 4 නේ. type 4 හින්දා i සමානයි e අනුහරණ tan x. tan x dx. tan x dx අනුකරණය කරාම e L sec x cos वर्ग x කියලා තමයි එන්නේ. එතකොට ඊට පස්සේ එන්නේ මම මේ පියවර ලියන්නේ මේ ටික ඔක්කොම අයිගෙන් ගුණ වෙන්න ඕනේ. ඊට පස්සේ එන්නේ sec x dy බෙදීම dx ධන sec xy tan x සමානයි sec x cos වර්ග x. එතකොට මෙතන එනවා අර මේ අවකලන පාර්ට් එක d බෙදීම dx sec xy සමානයි sec x cos वर्ग x. sec x cos वर्ग x ලියන්න පුළුවන් cos x කියලා. sec x cos x එතකොට cos x කියලා ලියන්න පුළුවන් අපිට. ඊට පස්සේ තියෙන්නේ අනුකලනය කරන්න. අනුකලනය කරාම එන්නේ d බෙදීම dx sec x y. මේක අනුකලනය, ඒ කියන්නේ එකයට cos x නේ, එකයට cos x අනුකලනය කරාම y බෙදීම y බෙදීම cos x එන්නේ මේක අනුකලනය කරාම d බෙදීම dx කැපෙනවනේ. ඊට පස්සේ y බෙදීම cos x කියලා තමයි එන්නේ. සමාන අනුකලනය කරාට පස්සේ අනුකලන ලකුණු නැහැ. ඊට පස්සේ මෙතන එන්නේ cos x නෙමෙයි වෙනකොට cos x තමයි අනුකලනය වෙන්නේ. cos x අනුකලනය වුණාම sin x ධන c කියලා තමයි එන්නේ ඉතින්. ඊට පස්සේ y සමානයි cos sin x ධන sin x c නෙමෙයි cos x c. ඒක තමයි C A වල දෙවෙනි කොටසනේ. A වල දෙවෙනි කොටසට ඒක තමයි උත්තරේ. අන්තිමරනේ y සමානයි cos x ධන sin cos x ගුණ කිරීම. y සමානයි cos x ගුණ කිරීම sin x ධන cos x ගුණ කිරීම c.
ඊට පස්සේ B කොටස. B කොටස තියෙනවා dy බෙදීම dt සමානයි ඍණකේ වර්ගමූල y කියලා කොටස. ඒක අපිට type 1 විදිහට හදා ගන්න පුළුවන්. dy බෙදීම dt සමානයි ඍණකේ වර්ගමූල y. අපිට මේ y එක මේ පැත්තට ගන්න පුළුවන් නේ. 1යට වර්ගමූලමයි dy සමානයි ඍණකේ dt. මේක දැන් type 1 නේ. මේක type 1. ඊට පස්සේ අනුකරණය දාලා සුළු කරන්න. අනුකරණය දාලා සුළු කරද්දී මූල y බෙදීම භාගයයි සමානයි ඍණකේ t ධන c. අන්තිමට එන්න ඕනේ y සමානයි 4න් 1යි c ඍණ kt වර්ගය කියලා සුළු කරා. ඒ කියන්නේ මෙතන මේ වර්ග කරන්න තියෙන්නේ y වර්ගමූලයෙන් කරන්න තියෙන්නේ. ඊට පස්සේ ඒකේ දෙවෙනි කොටස. දෙවෙනි කොටසේ තියෙන්නේ y සමානයි ft කියලා තිබ්බා. y සමානයි y naught t සමානයි බිඳුව. y naught විශාලයි බිඳුව කියලා දීලා තිබ්බා. ඒ ගානේ අපිට අරකේ පළවෙනි කොටසෙන් ආය y සමානයි 4න් 1යි c ඍණ kt වර්ගනේ. c ඍණ kt ඒකේ වර්ගය සම්පූර්ණ වර්ගය. මේකේ y වෙනුවට y naught ආදේශ කරනවා 4න් 1යි c නේ හොයාගන්න තියෙන්නේ. c ඍණ k t කියන්නේ බිඳුවයිනේ. එතකොට y naught සමානයි c වර්ග බෙදීම 4. c සමානයි 2යි y naught වර්ගමූල. ඊට පස්සේ අන්තිමට උත්තරයක් එකේ දීලා තිබ්බද? සත්‍යාවන හේලගන්න හැටි. නෑ. ඒකේ තියෙන්නේ express in the form මේ ටික ආදේශ කරලා අන්තිමට උත්තරයක් ගන්න කියලා තියෙන්නේ. ඒ ගන්න ලේසි. ඊට පස්සේ තියෙන්නේ y සමානයි 4න් 1යි c කියන්නේ 2යි වර්ගමූල y naught ඍණ kt වර්ගය. මේක අන්තිම. වැඩිපුර ඒකේ ඇවිත් තිබේ type 1 තුයි type 4 තුයි විතරයි. එච්චරයි. ලියා ගන්න.
මොනවා හරි අමාරුවක් තියෙනවා. තුන්වෙනි ගානේ මේ සාමාන්‍යයෙන් එන්නේ type 1, type 2, type 3, type 4, type 5, type 6. ඒ ටිකෙන්. හතරවෙනි ගානට තමයි අර මේ D වර්ග බෙදීම dx වර්ගයේ මේ ඩිෆරන්ෂියල් ඉක්වේෂන් ටික තියෙන්නේ. ඒ ටික ගොඩක් වෙලාවට හතරවෙනි ගානට තමයි එන්නේ. ගණන් මාරු කළ දුන්නත් තමයි අර මේ වෙන්නේ එහෙම. හින්ද ගිහිල්ලාද ඔයාලට? මේක මේ ටයිප් 5 වලින් එහෙම ගණන් අඩුයි නේ එනවා සාමාන්‍ය. අඩුයි ගොඩක්ම අඩුයි. ඒකෙන් තිබ්බෙම නැති තරම් මේක type 5 එකෙන් නම්. type 4 එකෙන් තියෙන මේකේ අර i අගය ගන්න තියෙනවනේ type 4 එකේ පටලවල ගොඩක් වෙලාවට දෙනවා i අගය තියෙන හින්දා. type 6 එකේ තියෙනවා mn තියෙන හින්දා type 5 එකෙන් නම් මටත් ගණන් තාම හරියටම අහුන්නේ නැහැ. type 4 එක ඒ කියන මට ගොඩක් දුරට හිතෙනවා ඒක මේ ගොඩක් අහන්න ඉඩ දෙන. ඒක අර පටලවනවා වැඩි. type 3 එකේදී අනිවාර්යෙන් අර පැරලල් එකයි නන් පැරලල් එකයි මේ පටලවා ගන්න නැතුව කරගන්න ඉගෙන අනුක්‍රමණ දෙක බලලා. එහෙනම් හතරවෙනි ගාන කරනවද කවුද රහන්නද කවුරු හරිද කරන්නේ? හතරවෙනි එකට යමුනේ. යසිත් තේජාන් උඩගම. බෝඩ් එක පේනව නේද? පේනවද? හතරවෙනි ගානට එන්නේ D ඔපරේටර්ස් වලින්නේ. එතකොට සෙකන්ඩ් ඕඩර් එකෙන් තමයි ඒ ගානට එන්නේ. අපි මේ වගේ ශිතයක් ගත්තොත්, ඒ කියන්නේ සෙකන්ඩ් ඕඩර්, ෆස්ට් ඕඩර් ඔක්කොම තියෙන එකක් ගත්තොත්, ඒකේ අපි කොටස් දෙකකට බෙදනවා හෝමෝජීනියස් නන් හෝමෝජීනියස් කියලා. අපි හෝමෝජීනියස් විදියට ගන්නෙ මේ Q බිඳුව වෙන එක. එතකොට මෙන්න මේ වගේ, ඒ කියන්නේ මේ පැත්තේ නියතයක් නැති ඒවා තමයි හෝමෝජීනියස් කියන්නේ. නියතයක් තියෙන ඒවා තමයි මෙන්න මේ වගේ නියත තියෙන ඒවා තමයි නන් හෝමෝජීනියස් කියන්නේ. එතකොට අපි හෝමෝජීනියස් එක
ඒ කියන්නේ කොටස් දෙකකට බෙදනවා. ඒ කියන්නේ මෙහෙම d වර්ග බෙදීම d වර්ග y බෙදීම dx වර්ග පද විතරක් තියෙන ඒවයි අනිත් මේ ෆස්ට් ඕඩර් එකයි නිකන් එකයි ඒ තියෙන එකයි මෙහෙම දෙකක් බෙදනවා. මේක අපිට හදන්න තියෙන්නේ දෙපාරක් අනුකලනය කරලා නිකන් නෝමල් විදිහට මේ ගාන හදන්න තියෙන්නේ. මේක හදන්න තමයි අපිට d ඔපරේටර්ස් ඕනේ. මේක මෙන්න මේ ගානට උදාහරණයක් විදිහට d වර්ග y බෙදීම dx වර්ග සමානයි x වතාවක් ඊගල x. මේක දැන් මේ වගේ එකක් આવොත් මේක හදන්න තියෙන්නේ ගුණිතයක්නේ. එතකොට මේක u කියලා ගන්නවා. මේක dv බෙදීම dx කියලා ගන්නවා. මේ ගාන හදන්න ඕනේ නෑනේ. මේ ගණන් ටික හදන්න කලින් තියලා චුට්ටක් මතක් කරගනිමු. එතකොට ලේසි ගාන හදන්න. මේක හදන්නේ එහෙනම් ජිනෙතෝ උදාහරණ කරන්න. ඒ කියන්නේ මේවා නම් මම නිකන් නෝමල් මේ උදාහරණ විදියට පෙන්වන්න ලීවේ. මේවා තාම ගණන් හදන්න ගත්තේ නැහැ. මේ හදන්න ඕනිද ගානක් මේකෙන්. මේ දෙපාරක් අනුකලනය කරන එකේ. එයාලා පාස් පේපර්ස් තුන හදද්දී අහුවෙනවනේ ඔය තියෙනවනේ. ඔව් එහෙනම් මේකෙන් ගානක් හදන්න ඕනේ. එහෙනම් මේ වෙනම ගානක් ඕනේ නෑ බං අර හදාහන් එතකොට අහුවෙනවා. ඔව්නේ. මේක ඔයාලා දාගන්නවද? ස්ක්‍රීන්ෂොට් එකක් ගහගන්නවද? විනාඩියක් ඉන්නෝ. සෙකන්ඩ් ඕඩර් එකේ බං ටයිප් 3යි නේ තියෙන්නේ. ටයිප් දෙක. ඒ කියන්නේ තියරම් තියෙනවා 4ක්. d ඔපරේටර්ස් තියරම් 4ක් තියෙනවා. ටයිප් දෙකයි. අර ටයිප් 3ක් කියලා එන්නේ මේ මෙන්න මේ කෑල්ල මේක බිඳුවක් කියලා මේවා තියෙන්නේ ඒවට. ඒකත් එක්ක තමයි 3. හරි නේද? මකන්නද? මකන්න. මකමුනේ. මේ වගේ ගණන් හදන්න අපි ඒ කියන්නේ මේ ගාන අපි කොටස් දෙකකට කඩලා ඊට පස්සේ අන්තිම උත්තරේ ගන්න ඒ කොටස් දෙක එකතු විදිහට. මේ ගණන් වල අපි ඉස්සෙල්ලාම මෙන්න මේක නොසලකා හැල්ලා මෙන්න මේ කොටස විතරක් a d වර්ග y බෙදීම dx වර්ග දන b dy බෙදීම dx දන cy සමානයි බිඳුවයි කියලා අරගෙන මෙන්න මේක එක කෑල්ලක් විදිහටයි ආය මෙන්න මේ කෑල්ල තව කෑල්ලක් විදිහට අරගෙන හදලා ඒ කෑල්ල දෙක එකතුව තමයි මෙන්න මේ ගණන් වල අන්තිම උත්තරේ විදිහට ගන්නෙ. මම දැන් අන්තිම උත්තරේ y කියලා ගත්තොත් y1 ධන y2 මේ මෙහෙම තමයි අන්තිම උත්තරේ අපි තියන්න ඕනේ. මෙන්න මේ විදිහට. එතකොට මෙන්න මේ ගාන හදන්න මෙන්න මේ ගානේ අපි මෙන්න මේ y මෙන්න මේ ගාන හදන්න. අපි y වෙනුවට ගන්නවා ආදේශය. y සමානයි a e වල r x කියලා. ඊට පස්සේ මෙතන දැන් දෙපාරක් අවකලනය කරන්න තියෙන්නේ. ඒ හින්දා
මෙන්න මෙයා දෙපාරක් අවකලනය කරනවා. dy බෙදීම dx සමානයි එනවා. එතකොට a වතාවක් r e වල rx d වර්ග y බෙදීම dx වර්ග එනවා. ar වර්ගය වතාවක් e වල rx කියලා. ඊට පස්සේ මෙන්න මේ තැන් වලට අපි ගිහින් මෙන්න මෙයා ආදේශ කරනවා. අපි ඒක උදාහරණ ගානක් ඇසුරින් මේ හදමු. ඒකට මම 24 අන්තිම අවුරුද්දේ ගාන ගන්නම්. අන්තිම අවුරුද්දේ ගාන තියෙන්නේ d වර්ග y බෙදීම dx වර්ගය ධන 2ක් dy බෙදීම dx ධන y සමානයි e වල x වතාවක් sin 2x කියලා. එතකොට අපි ඉස්සෙල්ලාම කරන්නේ මෙන්න මේ කැල්ල සලකන්නේ නැතුව මේක විතරක් ලියා ගන්නවා බිඳුවට සමාන කරලා. මේ ඕකේ ඉස්සෙල්ලා මේ අර මේ බිඳුව සමාන කරලා දිනක් ගත්තා නම් හරිනේ. ඒ කියන්නේ එහෙම ගානක් කරන් හැදුවා නම් හරිනේ. ඔව් දැන් අපි මේ කැල්ල විතරක් හදලෙමු ඒකට. එතකොට ගානක් හැදෙනවනේ නිකම්ම. ඕන නැත්තම් මේ 20 මේ දෙකේ වගේ 22 ගානක් වගේ අරගෙන එකක් තියෙන්නේ. ඔය පාර්ට් දෙක වෙන වෙනම තියෙනවනේ. 22 හරි 23 ද වන්දා. 22 හරි 23 හරි තිබ්බා. 22 හැදුවා නම් හරි. හරි 23 හරි. 22 ගාන හදනවා. දැන් අපිට මේ ගාන තියෙනවා type 1 විදියට homogeneous විදියට. අපි ඒක ලියන්න ඕනේ. type 1 homogeneous කියලා. හරි. දැන් අපි මේ y වෙනුවට ආදේශයක් ගන්නවා. මේ ජිනෙත අපි ගන්න ඒක දැන් හොයාගන්න හැටි කියන්න බෑද? අර ටයිප් 1 හොමෝජීනියස් කියලා දැන් හොයාගන්න විදිහ කොහොමද? ඒ කියන්නේ ඔහොම ගාන කොහොම ගාන තියෙද්දි හොයාගන්න විදිහ. එතකොට මේ අපි ඒක හොයාගන්න දැන් මේ පැත්තේ නියත ඒවා නියත නැති ඒවා තමයි homogeneous කියන්නේ. දැන් හිතන්නකො මේ පැත්තේ ධන 2 කියලා හරි මොකක් හරි තිබ්බා කියන්නකො. එතකොට මේකේ දැන් නියතයක් තියනවානේ. එතකොට ඒක non homogeneous. හරිද? නියත නැති ඒවා තමයි homogeneous කියන්නේ. මේක නියතයක් නෙමෙයි මෙතනට y පදයක් තියනවානේ. නියත නැතුව තියෙන ඒවා තමයි homogeneous. මේ අර ඊට පොඩි පස්සේ අවුලක් තියෙනවා. ඔව් කියන්නේ මේ අර මේ මොකද්ද? ඔය මේ ඕකේ අර ඕඩර් එක මේ හැම එකේම සමාන වෙන ඒවා හෝමෝජීනියස් නන් හෝමෝජීනියස් ආන් එහෙම එකකුත් තිබ්බ නේද? මේ වගේ order එක දන්නේ නෑ නෑ කියන්නේ මේ මං මේ බැලුවෙක් එහෙම එකක් තිබ්බ නිකන් ඒකයි මම බැලුවේ. ඒත් ඕකමද කියලා තේරෙන්නේ නැත්තේ. ෆස්ට් ඕඩර් එකේ තියෙද්දි ගත්තු එකද බං? ආයේ ෆස්ට් හරි 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 ඔව් ෆස්ට් ඕඩර් එකේ ඉඳලා. ඒතර හරි ඒකේ හෝමෝජීනියස් එකයි මේක එකයි ඒ දෙක නේ. second order කියන්නේ මේකත් තියෙනවා. හරි හරි. ඉතින් අරකේ වගේම තමයි මේකෙත්. ඒකේ first order එකේ නියත නැති ඒවානේ homogeneous කියලා ගත්තේ. අපි මෙතනට ගන්න මෙන්න මේක තමයි y ට ගන්න.
e වල rx. දැන් අපි මේ දෙක දන්නවනේ. මෙයාව අවකලනය කරලා මේ දෙක හදා ගන්නවා. ඊට පස්සේ අපි මෙන්න මෙතනට මෙයාව ගිහින් ආදේශ කරනවා. AE වල rx ධන 11යි dy බෙදීම dx කියන්නේ AR වල ERX ධන 20 sorry d වර්ග y බෙදීම dx මේක එන් වෙන්න කියන්නේ යන්නේ AR වර්ග E වල RX ධන 28ක් y කියන්නේ AE වල RX සමානයි මේ 0. ජිනත් පොඩ්ඩක් ඔහොම ඉන්නවද මේ ක්ලෝස් කරලා අලුතයක් ගමුද? හා